මනුෂ්‍යත්වයෙන් පිරුණු තමන් කරන සේවය ඉතා හොඳින් කැපවී කරන සේවයක් ලෙස ඉටු කරන පිරිසක් බවයි. එබැවින් පළමුවෙන්ම මා ශ්‍රී ලංකාවේ කතෝලික රජගුරුතුමන්ලා වෙනුවෙනුත් කතෝලික ජනතාව වෙනුවෙනුත් ශ්‍රී ලංකා වාසී සියලු දෙනා වෙනුවෙනුත් ඔබ සියලු දෙනාට මගේ ගෞරවය සහ ප්‍රශංසාව පුද කර සිටිනවා. ආදරණීය සහෝදර සහෝදරියනි, අපි මේ දිව්‍ය පූජා පවත්වන කාලයේදී අපි බලාපොරොත්තු නොවුණු අත්දැකීමකට අපි ගොදුරු වුණා. එනම් සුද්ධෝ සභාවේ දෘශ්‍යමාන නායකයන් ලෙස අප අතර පෙනී සිටි අති උත්තම සුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාපවහන්සේගේ මරණය තුළින් උන්වහන්සේගේ සේවාව අපට අහිමි වුණා. සුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාපවහන්සේ කියලා කියන්නේ අපි දැක්ක කාලෙක, දන්න කාලෙක මනුෂ්‍යත්වය අගය කරමින් දෙවියන් වහන්සේ වෙත ගමන් කිරීමේ මාර්ගය මොකක්දයි අපිට හඳුන්වා දුන් ශ්‍රේෂ්ඨ සභානායකයන් කෙනෙක් ලෙසයි. උන්වහන්සේ තුළ විශේෂාකාරයෙන් ශ්‍රී ලංකාව ගැන තිබුණේ අමුතුම ආකාරයක ආදරය. මම ඒ උන්වහන්සේ තුළින් පෞද්ගලිකව අත්දුණා. ඒ විශේෂයෙන්ම පැහැදිලි වුණේ උන්වහන්සේ 2015 වසරේ දින දෙකක සංචාරයක් සඳහා